Taman ජීවත් වෙන රට අතහැරලා වෙනත් රටක ජීවත් වෙන්න යන්න ඕන තරම් හේතු තිබුණත් Tamanගේ ජීවිතයේ ආරක්ෂාව වෙනුවෙන් වෙනත් රටක පිහිටපතන්න සිදුවෙන එක හැම දෙනාටම මුණ දෙන්න වෙන්නේ නැති දෙයක්. ඉතින් ජාත්‍යන්තරයේ උදව් ඉල්ලා Tamanගේ රට අතහැර දමා යන පුද්ගලයින්ට මෙහි නැවතීමට නීතියෙන් අවසර ලබා දෙන්න හැමදාමත් වගේ ඉතාලියේ සූදානමින් ඉන්නවා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් හරියටම දැනගමු රිෆියුජි ස්ටේ පර්මිට් එක අයදුම් කරන්න පුළුවන් කාටද කියලා, එහි ක්‍රියාවලිය සහ නීති රීති මොනවද කියලාත්. යම් කිසි පුද්ගලයෙක්ට ආරක්ෂාව සඳහා ඉතාලියේ නවාතැන් ගැනීමට අවසර ලබා දීමට හේතු තමයි ආගමික ප්‍රශ්න, ජාතිය පිළිබඳ ප්‍රශ්න, දේශපාලනික ප්‍රශ්න වැනි හේතු නිසාවෙන් වෙනත් පුද්ගලයින් හෝ සංවිධාන වලින් තම ජීවිතයට තර්ජනයක් කර ඇති අවස්ථාව වගේම රට තුළ යුද්ධයක් පවතිනවා නම් ඒ වාතාවරණයෙන් මිදී රටින් පලා යාමට ඇති අවශ්‍යතාවය වැනි දේවල්ද, ඒ වගේම යම් කිසි ස්ථානයක ඔබ දැඩි හිරිහැර සහ පීඩාවට පත්වෙමින් ඉඳලා එතනින් පලා යාම වැනි අවස්ථාවන් හඳුන්වන්න පුළුවන්. කෙසේ වෙතත් මේ හේතුන් නිසා ඉතාලියට ඇතුල් වීමට වෙනම වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලියක් නැහැ. ඔබ වෙනත් රටක සිට ඉතාලියට පැමිණෙනවා නම් ඉතාලි ගුවන් තොටුපළේ ආරක්ෂක අංශයට ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ රටින් ඔබ පලා යන බව දැනුම් දෙන්න පුළුවන්. ඒ වගේම ඔබ දැනටමත් ඉතාලියේ ඉන්න කෙනෙක් නම් කුස්තෝරා කියන පොලිස් ස්ථානයට ගිහින් Tamanගේ අවශ්‍යතාව කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන්. මේ දෙයත් හොඳින් මතකයේ තබා ගන්න. ඔබ ඉතාලි භාෂාව කතා කරන්නේ නැත්නම් ඔබ වෙනුවෙන් පරිවර්තකයෙකු ලබා ගැනීම ඔබේ අයිතිවාසිකමක්. ඒ වගේම මේ දේවල් ඔබට තනිවම කරන්න හැකියාවක් නැත්නම් නීතිඥයෙකු මාර්ගයෙන් හෝ ඒ සම්බන්ධව කටයුතු කරන ආයතනයක් මාර්ගයෙන් මේ ඉල්ලීම ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. කුස්තූරා පොලිස් ස්ථානයේ ක්‍රියාවලියෙන් පස්සේ කොමිසියෝනේ ටෙරිටොරියාලේ කියන ස්ථානයේදී ඔබේ ප්‍රශ්නය වැඩිදුර පරීක්ෂණයකට ලක් වෙනවා. ඔබෙන් ප්‍රශ්න කිරීමෙන් පස්සේ ඔබෙන් ලැබුණු තොරතුරු අනුව මේ සම්බන්ධව නීතිමය වශයෙන් සලකා බැලීම ආරම්භ වෙනවා. ඔවුන්ගේ අවසාන තීරණය ලැබෙන තුරු ඔබ ඉතාලිය රැඳී සිටිය යුතු අතර ඒ කාලය සඳහා ඔබට මාස 6කට වළංගු වන ස්ටේ පර්මිට් එකක් ලබා දෙනවා. මේකට ඉතාලියෙන් කියන්නේ Il permesso di soggiorno per richiesta asilo කියලයි. ඔබ ලබා දුන් කරුණු සලකා බලලා ඔබට අවසාන තීරණය ලබා දීමට කලින් මේ ස්ටේ පර්මිට් එකේ දින ඉක්ුත් වුණත් ඔබ වෙනුවෙන් ඔවුන් තීරණයක් ලබා දෙනකම් ඔබට ඉතාලිය රැඳී සිටීමට සිදු වෙනවා. මේ ස්ටේ පර්මිට් එක සෑම මාස 6කටම සැරයක් කල්ලිකුත් වීමේදී ඔබට තියෙන්නේ නැවතත් කුස්තූරායිකෙන් එය අලුත් කර ගැනීමයි. බොහෝ දෙනෙකුට ඇති ප්‍රශ්නයක් තමයි මේ රික්වෙස්ට් අසීලෝ ස්ටේ පර්මිට් එකෙන් රැකියාවක් කරන්න පුළුවන්ද කියන එක. ඔව්, ඔබේ ප්‍රශ්නය ඉදිරිපත් කර දින 60කට පස්සේ ඔබට රැකියාවක් කරන්න අවස්ථාව ලැබෙනවා. නමුත් ඔබේ පවුලේ සමාජිකයින්ව ඉතාලියට ගෙන්වා ගැනීමට ඔබට අවශ්‍යයි නම් පරීක්ෂණ කාලය අවසන් වී ඔබට ස්ථීර ස්ටේ පර්මිට් එක ලබා දෙනකන් ඉන්න ඕනේ. මේ ස්ටේ පර්මිට් එකෙන් ඉතාලිය ඇතුළත ඕනම ප්‍රදේශයකට ගමන් කිරීමට ඔබට අයිතිය ලැබෙනවා. ඔබට ලැබෙන මුල්ම ස්ථීර රිෆියුජි ස්ටේ පර්මිට් එක අවුරුදු 2කින් කල්ලිකුත් වුවත් ඒ අලුත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. හොඳින් මතක තබාගත යුතු දෙයක් තමයි මේ ස්ටේ පර්මිට් එකෙන් ඔබ ඉතාලියේ ජීවත් වෙන තුරු ඔබට නැවතත් Tamanගේ රටට යන්න බැරි අතර ඕනම මොහොතක කුස්තූරා පොලිස් ආයතනයට ගිහින් මේ ස්ටේ පර්මිට් එක ඔබට තවදුරටත් අවශ්‍ය නැති බව කියා එය අවලංගු කර Tamanගේ ගුවන් බලපත්‍රය නැවත ලබා ගැනීමටද හැකියාව ලැබෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අවුරුදු 5කින් පස්සේ අවශ්‍ය කරන අනෙක් සුදුසුකම් ඔබට තියෙනවා නම් ඉතාලි පුරවැසිභාවයට ඉල්ලුම් කිරීමටද ඔබට අවස්ථාව ලැබෙනවා.